රත්තරන් නගරය. සියවස් 2කට කලින් සවලක් අරන් එළියට ගිහිල්ලා පස් ටිකක් එකතු කරගෙන ඇවිත් ගැරුවාම රත්තරන් හම්බුණු බිමක් මේක. ඒ කාලේ මේ අදපු ගඩොල් වල පවා අදත් රත්තරන් දිලිසෙනවා. ඒ විදිහට පොළව මතු පිට තිබුණු රත්තරන් ඉවර වුණාම රන් ආකරහාරයි. ටොන් ගාණින් රත්තරන් හම්බෙලා තියෙනවා. අපිත් එහෙම ආකරයකට ගියා. අපිත් රත්තරන් ගැරුවා. අපිටත් රත්තරන් හම්බ වුණා. මේ රන් උමතුව ගෝල් රෂ් පටන් ගත්ත තැන. බලමු කොහොමද කියලා. දලෝනිකා ජෝර්ජියා ප්‍රාන්තයේ පැරණි පුංචි නගරයක්. අපි මේ නගරයට අහම්බෙන්. මේ වතාවේ අපේ ජෝර්ජියා සංචාරයේදී අපිට ඕනේ වුණේ ප්‍රධාන තැන් දෙකකට යන්න. අර හයිකර්ස්ලාගේ මහා දේවාලය වගේ සලකන ඇපලේචියන් ට්‍රේල් එකේ දකුණු කෙළවරට යන එක එකක්. ඒකට යන්න ටිකක් දුර හයික් එකක් කරන්න ඕන. අනිත් එක ඇමරිකාවේ නැගෙනහිර පැත්තේ තියෙන උසම දිය ඇල්ල ළඟට යන එක. ඒකටත් යම් දුරක් හයික් එකක් කරන්න. ඉතින් අපිට ඕනේ වුණා මේ හයික් දෙකම කරන්න පුළුවන් වෙන විදිහේ දෙකටම ළඟ තැනක නවතින්න. ඒ විදිහට අපි තෝරගත්ත තැන තමයි මේ දලෝනිගා නගරය. හැබැයි මේ ගෝල් රෂ් ගැන කිසි දෙයක් අපි ඒ වෙනකොට දන්නේ නැහැ. මෙතෙන්ට එන ගමන් සුභාෂිනී මේ නගරය ගැන සර්ච් කළාම තමයි අපි දැනගත්තේ රන් උමතුව පටන් අරන් තියෙන්නේ මෙතනින් කියලා. මේකනේ ගෝල් මියුසියම් ඔය ඉස්සරහ තියෙන්නේ. මෙතන මේ පබ්ලික් පාර්කින් අපි මේක දාමුද මෙතන? පාර සුද්ධ කරන එක මැෂින් වල සද්ද ටිකක් ඇහෙනවා තනින් තනින්. මේක ඕන් කරලා නම් තියෙන්නේ පොඩි මේකක් දායි ළඟින් යනකොට. හේ මේ බලන්නකෝ. මේක තමයි ගෝල් මියුසියම් එක. ගෝල් මයින් එක බලපු නිසා I think ටිකක් ඔළුව දාලෙමු. හරි එහෙනම් පොඩ්ඩක් ඉස්සෙල්ලා ඇවිදලා ඉන්නවද? ගෝල් මයින් එකට ගිය එක පස්සේ පෙන්නන්න. කොහොමද දැන් ක්‍රිස්මස් වෙලා තියෙන්නේ? යමු. මේ පැරණි නගරවල වීදි දිගේ ඇවිදිනකොට ටිකක් අපි දැකලා නැති අතීතයකට යනවා වගේ ගතියක් දැනෙනවනේ. මං ආසයි මේ ටයිප් එකේ මේ වයිට් බිල්ඩින්ග්ස් වලට. ඊළඟට මේ කඳු කරගතිය තියෙන්නේ. ඉතින් මේ වගේ ගල් බිල්ඩින්ග්ස් ඇහෙනවද වින් චයිම්ස් වල සද්ද? හරිම ෂෝක් ආ. ඒක මරුනේ. ඔහොම වීදි දිගේ ඇවිදලා අපි එක වෙලාවකදී ආවා රත්තරන් කෞතුකාගාරයට. ගෝල් මියුසියම් එකට. ඉතින් මේ මියුසියම් එකේදී අපිට හම්බ වුණා හරිම අපූර්ව ගයිඩ් කෙනෙක්. සෑම්. එයා මේ 3 වෙනි පරම්පරාව විතර ගෝල් මයිනර් කෙනෙක්. මියුසියම් එකේ ෆුල් ටුවර් එකක් දෙන ගමන් එයා අපිට මේ මෙහෙ පටන් ගත්ත ඇමරිකාවේ ගෝල් රෂ් ගැන ඉතිහාස කතාව ලස්සනට විස්තර කළා. That's Benjamin Parks and his wife in 1870. In 1828. එයා මේ විස්තර කරන්නේ මේ කොහොමද රන්දුමතුව මෙහෙ පටන් ගත්තේ කියලා. And he was walking along, steps on a rock and picks it up. Oh. And it was either a nice gold nugget or a piece of ore that had a lot of gold in it. 1800 ගණන් වල මේ පැත්තේ හිටියලු බෙන්ජමින් පාක්ස් කියලා කම්මල් වැඩ කරපු මිනිස්සෙක්. මේ තියෙන්නේ එයාගේ ආයුධ සහ එයා හදපු අශ්වලාඩමක්. මේ අශ්වලාඩමක සයිස් එක. එයා තමයිලු මේ මුලින් හොයාගත්තේ මේ ගෝල්ඩ් මෙහෙම තියෙනවා කියලා. කියන්නේ යුරෝපියන්ස් ලගෙන් එයා තමයි හොයාගෙන තියෙන්නේ. නේටිව් ඇමරිකන්ස්ලා මෙහෙ හිටපු අය දැනගෙන ඉඳලා තියෙනවා. මේ ඉතින් බෙන්ජමින් පාක්ස්. And he did exactly what all of us would do. He went and told everybody about it. Right. Okay. Right. And then everybody came. ඔහොම අප කට්ටියට රත්තරන් හම්බ වෙනකොට මේක තව කතාව පැතිරිලා ගිහින් ඇමරිකාවේ හැම පැත්තෙම මිනිස්සු ආවලු රත්තරන් හොයන්න. ඒ වගේම යුරෝපේනුත් ආවා. From Europe too. Oh yeah, they came from all over Europe and yeah, it was big. ඉතින් කොයිතරම් එහෙම මිනිස්සු ආවද කිව්වොත් මිනිස්සු 70 ගාණක් දිගට පොලිමේ shoulder to shoulder ඉඳන් රත්තරන් ගැරුවා කියලා. The gold rush was in full swing. Right. And they were here looking for gold everywhere. ඔහොම ආපු මිනිස්සු නිසා තමයි මේ නගරය ඇති වෙලා තියෙන්නේ. පරණ විදිහේ ගෙවල් තියෙන කමියුනිටි එකක්. චර්ච් තියෙනවා මාර විදිහට. ඒ කියන්නේ එක තැනක බැප්ටිස්ට්. ප්‍රයිවට් චර්චස් නොත් තියෙනවලු. එහෙමද? ඉතින් ෆැමිලිස් කොච්චර රත්තරන් තිබුණාද කිව්වොත් ඒ 19 වෙනි සියවසේ හදපු ගඩොල් වල අදත් රත්තරන් දිලිසෙනවා. දැන් මේ ගොඩනැගිල්ල මේ 1800 ගණන් වල හදපු උසාවි ගොඩනැගිල්ල. ඇමරිකාවේ තියෙන පැරණිම උසාවි ගොඩනැගිල්ල. Oldest existing courthouse.
Oh, okay. Yeah. Here, go ahead. I'm a little slow. Okay. All the outside walls, all the inside, it's all brick. Break. Oh, wow. Yeah, and they all have gold on them. බලන්නකො මේ බිත්තියේ මේ රන් පියලි දිලිසෙන හැටි. අර ලයිටිං ප්‍රශ්නේ හින්දා අපිට ඇහැට පෙනුණු පින්තූරෙම මේ කැමරා එකට පේන්නේ නැහැ. නමුත් ගඩොල් වල ගෝල්ඩ් ඩස්ට් වගේ හැම තැනම පිරීලා ඒක. Come on in. See what it's time. Can you see the gold in the bricks? Oh, There's gold flakes in every single brick. right. Wow. Yeah, the whole building, almost 2 feet thick on the walls. There's gold in every single brick. ඒ විදිහට ගඩොල් වලට රත්තරන් කෑලි එන්න මොන තරම් බහුලව පසේ රත්තරන් තියෙන්නේ නැද්ද? දැන් මේ ප්‍රදේශයේ තමයි ඇමරිකාවේ ලොකුම රන් නිදි තිබිලා තියෙන්නේ. ඒකෙනුත් ලොකුම ඒවා තිබිලා තියෙන්නේ මේ දැන් අපි ඉන්න හරියට යටින්. And the highest concentration of anywhere along that street is right here. Right here. Right here. Right. And it runs directly under us. කියන්නේ මේ නගරේ යට රන් ආකාරයක් තියෙන්නේ. ඔය රත්තරන් හම්බෙන කාලේ මේ ප්‍රදේශවල වැඩිපුර ඉඳලා තියෙන්නේ Cherokee කියන රතු ඉන්දියානු ස්වදේශිකයෝ. You know, the Loniga's right in here. The Cherokee nations, Yeah. all the way to the southern tip of Illinois. They were like a big 6-state area. Oh. This was all Cherokee living in this area. And our government moved them all out. Yeah. මෙහෙ රත්තරන් හම්බ වුණාම ඇමරිකන් ආණ්ඩුව අර හිටපු ස්වදේශිකයින්ව උපක්‍රමශීලීව අයින් කරලා ඒගොල්ලන්ගේ භූමිය ලොට් වලට කඩලා සුදු මිනිස්සුන්ට දුන්නලු රත්තරන් හොයන්න. අර මිනිස්සුන්ව හැතැම්ම දහස් ගාණක් ඈත වෙන ප්‍රදේශයක ඉඩම් දීලා පිට කරලා තියෙනවා. They waited until the weather was turning really cool in the autumn Uh-huh. before they forcefully made them leave across country. ඒගොල්ලන්ව බලෙන් ওই විදිහට පිට කරලා තියෙන්නේ සීත කාලේ ලං වෙනකොට. ඉතින් හැතැම්ම දහස් ගාණක් පයින් ගිය මේ මිනිස්සු අතරමඟදී සීත කාලයට අහු වෙලා ලෙඩ හැදිලා ආහාර නැතුව දහස් ගණනින් මැරිලා. And that's why it's called the Trail of Tears. Yeah. කඳුළු මාවත කියලා අපිට ඕනනම් කියත හැකියි. ඒක මේ ප්‍රසිද්ධ දෙයක් Trail of Tears කියන්නේ. ඕක තමයි රත්තරන් නිසා ඇමරිකාවේ ස්වදේශිකයින්ට වෙච්ච දේ. ඒ කතාව අහනකොට මට හිතුනේ දැන් ඒ වගේම දෙයක් නේද ලංකාවෙත් වෙලා තියෙන ඉස්සර බ්‍රිතාන්‍ය පාලන කාලෙදී අපේ කඳුකරේ හිටපු මිනිස්සුන්ගේ ඉඩම් අහිමි කරලා තියෙනවනේ තේව ගාවට එහෙම ඉඩම් අරගෙන මේ ඔප්පු නැති ඉඩම් ගන්නවා හරි එහෙම මොනවා හරි කියලා මුඩු බිම් පනත කියලා වගේ එහෙම නේ. හරි අපි අපහොය අපේ රත්තරන් කතාවට ආවොත් දැන් ඔය මුල් කාලේ මෙහි රත්තරන් හොයලා තියෙන්නේ පොළොව මත පිටනේ. සවලක් අරගෙන පස් ටිකක් එකතු කරගෙන ගරුවාම රත්තරන් හම්බ වෙනවා කියන තත්ත්වය තමයි තිබිලා තියෙන්නේ. Pan it out and you would have gold in your pan. Right. But thousands of miners did that for 20 years. Yeah. And they scoured the creeks and rivers clean pretty much. Yeah. ඔය විදිහට ගංගා පතුල් වල තියෙන රත්තරන් හරන්න පාවිච්චි කරලා තියෙනවා ඒගොල්ලෝ ඩයිවිං බෙල් කියලා එකක්. ඒක ඝනකම වානෙට හඩු වලින් හදපු සෑහෙන හයිය අහඩු. පුංචි කාමරයක් වගේ එකක්. දෙන්නෙකුට විතර ඇතුළේ ඉඳන් වැඩ කරන්න පුළුවන් එකක්. මේ තියෙන මෙන්න වැඩ කරපු හැටි ඒගොල්ලන් ඒක ඇතුළේ ඉඳලා. පහත් කරලා පතුලේ තමයි mining කරලා තියෙන්නේ. So gold going on. මෙහෙම ගිහින් මෙතන ඊළඟ පතුල තමයි මයින් කරන්නේ. මේකෙන් තමයි ඇතුල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ පටන් ගන්න තියෙනවා කඳු බෑවුම් හොදන්න. And they washed away the mountainsides to look for the quartz seam. okay. Yeah. එහෙම කඳු බෑවුම් හොදන්න පාවිච්චි කරලා තියෙන හරිම පවර්ෆුල් වතුර පාරක් විදින්න පුළුවන් විදිහේ ජල කාලතුවක්කු කියලා එකක්. මේක තමයි කියන්නේ වෝටර් කැනන් කියන එකනේ. ඇත්තටම කාලතුවක්කුවක් තමයි මොඩිෆයි කරලා තියෙන්නේ වතුර විදින්න පුළුවන් විදිහට. They put rocks in here for counterbalance and they just move it back okay. and forth. Oh, this is the nozzle. Yeah. Right. Had much more force than a fire hose. Right. Much more force. Oh. ඒක හරිම හානිකරයි පරිසරයට කියන එක තේරිලා තහනම් කරලා තියෙනවා ටික කාලෙකින්. The early 1920s when they outlawed the water cannons because there's ravines here very deep, run 20 miles long that were cut with water cannons. It was just destroying everything. ඔය විදිහට පොළව මතු පිටින් හොයාගන්න පුළුවන් රත්තරන් ඉවර වෙනකොට තමයි මේගොල්ලෝ පතල් කපලා තියෙන්නේ. පොළව යටට රන් ආකර හාරලා තියෙන්නේ. මේ නගරයේ යට එහෙම රන් ආකරවල දෝනා තියෙනවා.
මේ නගරේ එක කෙළවරක තියෙන එහෙම රන්නාකරයකට අපි ගියා. ඒකේ දෝනා ඇතුලේ අපි ගියා. මේක තමයි ඇමරිකාවේ ඒ කාලේ තිබිලා තියෙන ලොකුම රන්නාකරය. මේ ආකරය අඩි 900ක් විතර ගැඹුරයිලු. හැතැම්ම 6ක් විතර දිගට දෝනා තියෙනවා. And during their operation, they got about half a ton of gold out of here. ටොන් භාගයක් විතර රත්තරන් අරන් තියනවලු ඒ වැඩ කරන කාලේ. දැන් මේකේ රත්තරන් හාරන්නේ නැහැ. දැන් ටුවරිසම් වලටයි පාවිච්චි වෙන්නේ. පැයක විතර ගයිඩඩ් ටුවර් එකක් දෙනවා. ඒ වගේම රත්තරන් ගරන්නත් දෙනවා. ඒ ගන්නකොට රත්තරන් හම්බ වුණා. ඒක තියාගන්න පුළුවන්. අපිත් ගැරුවා. අපිටත් හම්බ වුණා. මේ දෝනාවලකින් වැඩියම ලයිට් පාවිච්චි කරන්නේ නැතුව සෑහෙන අඳුරු මට්ටමකින් කියලා තියෙනවා. ඒ කාලේ දෝනා තිබුණු විදිහ ගැන යම් ෆීලිං එකක් දෙන්න. කළුවරයි. ඉස්සරවා. කළුවරින් මේ මුණු පේන්නේ. හැබැයි නියම දෝනාවක් අස්සෙන් යන්නේ. බලන්න. Wow, නියමයි යා. මෙන්න මෙතනින් තමයි වැඩිම ප්‍රමාණයක් රත්තරන් තිබුණු ගල් කුට්ටිය හම්බ වෙලා තියෙන්නේ. Originally, it was not a hole in the ground. In fact, this was a solid vein of quartz. රත්තරන් හැම තිස්සෙම තියෙන්නේ quartz නැත්නම් තිරුවාන ගල් ඇතුලේ. ගෝල්ඩ් මියුසියම් එකේදී අපි ඒ විදිහේ සාම්පල් එකක් දැක්කා. They would look for quartz seams running through other rocks. Right. And the gold here would be in the quartz. Oh, See? right. Wow. You can see it, yeah. Yeah. I mean, you can take a photograph of that. Yeah, it's nice. මේ සිදුර ප්‍රමාණයයි ඒක උසයි බැලුවහම එතන කොච්චරක් රත්තරන් තියෙන්නේ නැද්ද? I got a few things to show you guys here. මේ දෝනාවල වැඩ කරපු මිනිස්සු මොන තරම් අමාරුවකින් වැඩ කරන්නේ නැද්ද? කටුවයි මිටියයි පාවිච්චි කළා පැය 12ක් වැඩ කරලා තමයිලු අර වගේ සිදුරක් ආරන්නේ. එහෙම සිදුරු 20ක් හැරුවාම තමයිලු ඒවට ඩයිනමයිට් දාලා ගල් කොටස පුපුරවලා හරි. මේ වගේ මේ දෝනා ඇතුලේ දැන් එක දිගට ඉතින් රත්තරන් හාරනවනේ. කටු මිටි වැඩ කරනවා එහෙම මොන වගේ සද්ද ටිකක් තියෙන්නේ නැද්ද නේ? අමාරු වෙනවා ඇති කන් වලට මේකේ වැඩ කරනකොට. ඊමදිවට දැන් මේ දෝනා ඇතුලේ බෝර දාලා ගල් පුපුරවනවනේ. ඒ වැඩේ මොන විදිහේ අවදානමක් තියෙන්නේ නැද්ද? ඒ පුපුරනද්‍රව්‍ය කියන්නේ ওই නයිට්‍රෝග්ලිසරීන් කියලා බිම වැටුණත්, තෙරවුණත් පුපුරන හරීම අනාරක්ෂිත ද්‍රව්‍යයක් පාවිච්චි කරලා තියෙනවා. These are dynamite holes like the ones I talked about earlier, except these ones are done. The main explosive was nitroglycerin, which is very unstable. මේ ඔක්කොම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉටිපන්දන් එළියේ. This is a candle. ජීවිත අවදානමක් තියෙන වැඩක්. මෙන්න මේ වගේ එළියෙන් ඕනි මේ තා අවදානම් වැඩේ කරන්න. So, you'd have to make your way all the way to the safety tunnel. එහෙම කරලා ඉවරලා ඒ නූලට ගිනි තියලා තව දුවලා ගිහිල්ලා තමන් පරිස්සම් ඇති තැනක හැංගෙන්නත් ඕනේ. එහෙම හැංගෙන්න නම් වෙනම පොඩි දෝනාවක් තියෙනවා සේෆ්ටි වලට කියලා. මේ දෝනාවල ගොඩක් වතුර පිරෙනවා. අද වුණත් පැය 24ම මෝටරයක් දාලා වතුර හිනවලු. මොකද නැත්තම් මේ හරිය ඔක්කොම යට වෙනවයි කියලා කියන්නේ. So the water comes through the rock. Oh. Yeah, so it's working its way down through cracks in the rock. Yeah. Mainly nowadays it's because we dug that big hole up there. But Okay. yeah, just natural groundwater. Right. Yep. මේකේ රත්තරන් හාරන කාලේ පතල්කම් කරුවන්ගේ ළමයි තමයි මේ වතුර ඉහින වැඩේ කරලා තියෙන්නේ. ඒකට මෙන්න මේ අත් පොම්පේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක හරි බර එකක් ඒ ආම් එක. තනි යකඩ කඳ. ඉතින් දවසට පැය 12ක් ළමයි ඒ රස්සාව කරලා තියෙනවා. So back and forth. ටික ටික ඉතින් තාක්ෂණය දියුණු වෙනකොට වෙන ඩ්‍රිල් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක ඒ වගේ මුල් කාලේ පාවිච්චි කරපු හයිඩ්‍රොලික් ඩ්‍රිල් එකක්.
This right here, it is one of the most powerful drill they had at the time. This thing was built in 1904. මේක හරි පවර්ෆුල් හින්දා ওই වාහනේ කණුවක හයි කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ එහෙම නැතුව මේ අතින් අරන් වැඩ කරන්න එහෙම පුළුවන් එකක් නෙමෙයි. මාර සද්දයි මේක වැඩ කරනකොට. 3, 2, 1. So that was 25% power. ඒ සද්දේ හින්දා මේකේ වැඩ කරන කම්කරුවා අනිවාර්යයෙන්ම බිහිරි වෙනවා. ඉතින් ඒ නිසා එයාට වැඩිපුර පඩි ගෙවලා තියෙනවා. අනිත් අයට වගේ දෙගුණයක් පඩි ගෙවලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ බිහිරි වීම කියන එක සල්ලි දීලා ගන්නවා. මේ හරි ඉන්ටර්ප්‍රිටේටිව් ප්‍රසන්ටේෂන් එක මාරු. එතනින් තමයි ගන්න ඕනේ. ඔය විදිහට ගන්න ගල් පොඩි කෑලි වලට කඩලා කුඩු වෙන්න අඹරනවා. මියුසියම් එකේ තිබුණ ඒ ක්‍රෂර් එකේ මොඩල් එකක්. It was really loud. ඊට පස්සේ එහෙම ගන්න කල්කොඩු රසදිය වල තිය කරලා ඒක රත් කරලා රසදිය වාෂ්ප කරලා තමයි රත්තරන් වෙන් කරගෙන තියෙන්නේ ඒ කාලේ. And they'd boil the mercury off, condense it, recycle the mercury in front. Yeah. And when all the mercury was off, they could take the gold out and finish processing it. තලණිගා වල රත්තරන් තමයිලු ලෝකේ පිරිසිදුම රත්තරන්. That's just like it formed inside the quartz. They broke the quartz open and pulled those out. Right. ඔය ඉස්සර කාලේ පාවිච්චි කරලා තියෙන රන් කාසිනේ. ඉතින් ඔය US Mint කියලා ඒ රන් කාසි ෆැක්ටරි එකේ බ්‍රාන්ච් එකක් දලොනිගා වල දැම්මලු. අපි ඒ කාසි ෆැක්ටරියේ තියෙන හරියට ගියා. මේ ඕක් ගස්වල පොඩ්ඩක් කොළ ඉතුරු වෙලා තියෙනවා. මෙන්න කොළ වැටෙනවා මේ දැන් හොලකට. ඒක නම් මටමයි. මෙහි තියෙන එක ප්‍රශ්නයක් තමයි පයින් ඇවිදින්න ගියාම සමහර තැන්වල ඇවිදින්න කියලා කොටසක් නැහැ. වාහන වලින් යන්න විතරයි තියෙන්නේ. දැන් මේකත් එහෙම වෙලා. අපි ආව ෆුට්පාත් එකේ දැන් ඉවරයි. දැන් තියෙන්නේ වාහන යන්න විතරයි ඉඩ. ඒ වාහන නැති හින්දා තාම නම් ඕන්නම් මෙහෙම ගිහිල්ලා අර බිල්ඩින් එක අයිනෙන් යන්න. හැබැයි ඉතින් තනකොළ ටිකෙන් යන්නද? අර හෙට. ওই බිල්ඩින් එකේ වහලේ තියෙන්නේ රත්තරන්. හැබැයි අද එතන තියෙන්නේ මේ පැරණි බිල්ඩින් එකේ ෆවුන්ඩේෂන් එක උඩ හදපු වෙන බිල්ඩින් එකක්. ඒ පරණ මින්ට් ගොඩනැගිල්ල නෙමෙයි. ඒක නිසා අපි ආපහු ආවා. ඒ විදිහට දලොනිගා වලින් කාසි නිකුත් කරලා තියෙනවා. දලොනිගා ගෝල්ඩ් කොයින්ස්. මේ ඩිස්ප්ලේ එකේ තියෙන්නේ ඒ කාසි. See the one by itself in the center? Okay, that's an 1854 $3 gold piece. ආපහු රන් ආකාරයට යන්කෝ. දැන් ඔය විදිහට දෝනාදිගේ ඇවිදලා අන්තිමට අපි ආවේ රත්තරන් ගරණ තැනට. වීඩියෝ එකකින් ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා කොහොමද රත්තරන් ගරන්න ඕනි කියලා. I'm going to teach you how to pan for gold. Now, the gold pans you'll be using today are just like the gold pans they used back in the There you go. Of course. Oh, thank you. There you go. Your presentation was great. I appreciate it. මේ තියෙන්නේ 1800 ගණන් වල රත්තරන් ගරපු විදිහේ පෑන් එකක්. අන්න රෙඩ් ලයින් එක පහුවෙන්නේ නැති වෙන ගානට හාල් ගල්ලා හරි ඒකේ තියෙන පොඩි ෆ්ලේක්ස් ගෝල්ඩ්. ඒ ගෝල්ඩ්ද? මේකේ වැලි ටික යන්නේ බෑ. මගෙන් යන්නේ නෑනේ. නෑ කරගෙන යන්න. මේකේ ගෝල්ඩ් තියෙනවා නේද? ඒගොල්ලෝ දෙනවා. ඔව්. රත්තරන් තෝරන එක අපි නෙමෙයි කරන්නේ. මයිනර්ස්ලා ගිහලා එහෙම දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන් ගාවට ගෙනිච්චාම ඒගොල්ලෝ තමයි තෝරලා දෙන්නේ. See if we got anything good in here. I saw some shiny flakes. I thought they were mica or something. Yes, all that stuff that's on the top layer of your sand here is all mica. මම ගරපු එකේ එක පොඩි රත්තරන් කෑල්ලක් තිබුණා. අල්පෙනි 30ක් වගේ පොඩි එකක් ඉතින්. Good piece right there. That piece is right. about a $2 piece right there. Oh right. හැබැයි සුභාෂිනී කරපු එකේ දෙකක් තිබුණා. I got some more. ඒගොල්ලෝ කිව්වා සාමාන්‍යයෙන් එකයි කාටත් හම්බ වෙන්නේ ඔයාට දෙකක් හම්බෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් gift shop එකටත් ගිහිල්ලා එතනත් තිබුණා හැම කැරට් 22 රත්තරන් පියලි දාපු බෝතල්. ඒකකුත් සොයන එකක් හැටියට ගත්තා. ගෝල්ඩ් මයිනර්ස්ලා දාපු විදිහේ ලෙදර් තොප්පි තිබුණා. හොඳයි. කවුබෝයි වගේ. ඒ වගේ ඉතින් ඔහොම දේවල් කීපයක් ඉතින් සොයන්නේ විදිහට අරගෙන
නෝක තමයි ඉතින් අපේ රත්තරන් නගරයේ කතාවයි රන් ආකරයේ කතාවයි. ඒ කොළ හැලුණු ගැසලක් තියෙනවා එක විදිහක ලස්සනක් නේ. ඔව්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා යම් සතුටක් ලැබුවා නම් ඒ ගැන කමෙන්ට්ස් වලින් අපිට කියන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාම අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් බොහොම ස්තුතියි බැලුවට. ආයෙ දවසක හම්බෙමු. Program.